TikTok එකේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ. TikTok එකට එන්න එපා ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම අවුරුද්දක් තිස්සේ TikTok එකේ හිටියා. මම TikTok එකේ වැඩ කරන ගමන්ම මම TikTok එක ගොඩක් බලනවා. ඉතින් මම ගොඩක් ස්ක්‍රෝල් කරනවා TikTok එකේ. මම දකින්න එක දෙයක් තමයි ගොඩක් මිනිස්සු දැන් TikTok එකේ ඉංග්‍රීසි උගන්වන්න පටන් ගන්න තියෙනවා. right? so ඕගලන්ට මතක තියාගන්න TikTok එකෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ ඕගලන්ට. ඇයි බැරි? TikTok එකේ ඉංග්‍රීසි උගන්වන්නේ එහෙන් මෙහෙන්. එහෙන් මෙහෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. උදාහරණයක් වශයෙන් එක මිනිස්සෙක් TikTok එකේ potato කියලා කියනවා. potato ඉගෙන ගත්ත කියලා ඔකේ මොනා කරන්නද? තව එක්කෙනෙක් කියනවා you know chicken. වැඩන්නේ. right? ඕගලන්ට ඇත්තටම ඉංග්‍රීසි උගන්වන්න ඕන, ඉංග්‍රීසි කතා කරන්න ඕන, ඉංග්‍රීසි ෆිල්ම් බලන්න ඕන. අනිත් ඉංග්‍රීසි ඉගෙන ගන්න process එකක් තියෙනවා. ඒ process එක තමයි ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි phrases. තමන්ගේ ජීවිතයට ඕන වෙන phrase. දැන් ඔයගලන්ට අයිමත් ඉස්කෝලේ ගිහිල්ලා grammar ඉගෙන ගන්න බෑ. ඔයගලන්ට වචන ඉගෙන ගත්තා කියලා වැඩක් නැහැ. ඔයගලන් දැන් bougainvillea කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තට වැඩක් නැහැ. කන්නේ යෝග. දැන් ඉංග්‍රීසි බැරි මිනිස්සෙක් මේ වචන ඉගෙනගෙන ගිහිල්ලා මචං ඔබ කාලා තියෙනවද bougainvillea කියලා කන්නේ? පින් සිද්ධ වෙයි. ඉංග්‍රීසි කියන එක ගොඩක් ඉම්පෝර්ටන්ට් හින්දා අපි process එකකට ඉංග්‍රීසි ඉගෙන ගන්න දැනගන්න ඕන. ඒ process එකේ පළවෙනි part එක තමයි වචන ඉගෙන ගන්න එක නෙමෙයි. පළවෙනි part එක phrases ඉගෙන ගන්න එක. තමන් වැඩ කරන තැන අපි ගත්තොත් ඒ වැඩ කරන තැනේ phrases මොනවද? උදාහරණයක් වශයෙන් බලන්න critical customer contact points. මේ areas ටික බලන්න. මිනිහෙක් ඇතුළට එනවා, ඇතුළට ආවට පස්සේ මං ගාවට යනවා, මං ගාවට පස්සේ එයා ඉඳ ගන්නවා, ඉඳ ගත්තට පස්සේ එයාව টয়ලට් එකට අරන් යනවා, ඊට පස්සේ ආයෙමත් මෙතෙන්ට ගෙනා. ඔන්න ඔය තමයි processes. දැන් දන්නවනේ critical customer contact points දන්නවනේ. එතකොට ඒකට හරියන phrases තියෙනවා. උදාහරණයක් වශයෙන් welcome sir, how are you? Please come this way sir. Please take a seat sir. How may I assist you today sir? The washroom is that way sir. Is there anything else I can help you with sir? Have a nice day sir. Please come again sir. අන්න පටන් ගත්තා. දැන් ගේමට බැස්සා ඕගලන්. දැන් ඕගලන් දන්නවා ජොබ් එකේ කොයි වෙලද ඕව තද්දට ඉගෙන ගන්නවා. දවස් ගානේ ප්‍රැක්ටිස් කරනවා. පොන්නම් පොඩි ලස්සන කරනවා, පොලිෂ් කරනවා. Please come this way sir කියලා කියනවා. ඊට පස්සේ කියනවා please come this way කියන්නේ බහවන්නේ. හරි? ඒක process එක සිරා කරාට පස්සේ ඕගලන් next level එකට එනවා. යාළුවොත් එක්ක කොහොමද කතා කරන්නේ? Mashan, shall we go for a drink today? right? Oh, basics, right? Mashan, how have you been doing? ඔන්න ඔයාට ඉගෙන ගන්නවා. ඔහොම phrases 50ක් විතර ඉගෙන ගත්තට පස්සේ ඔයා ඉංග්‍රීසි ස්පීකර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ ඔයා fillers දාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කියන්නේ නැතුව basically කියනවා. actually කියනවා පොඩි පොඩි ඒවා. ඕවා වලින් polish කරනවා. right? ඊට පස්සේ වචන කොහොමද හරියට කියන්නේ කියලා. ඒක පස්සේ right? gold කියන්නේ නැතුව gold කියන්නේ කොහොමද කියලා බලනවා. school කියන්නේ නැතුව school කියන්නේ කොහොමද බලනවා. ඕක process එකක්. හරිද? පින් සිද්ධ වෙයි රුපියල් 100ව මාසෙකට වියදම් කළා. මට මිනිස්සෙක් කිව්වා මම රුපියල් 100ක ක්ලාස් එකක් පටන් ගත්තා. ඒක ගෙව්වම මුකුත් තුන් නැහැ කියලා කිව්වා. හරිද? අනිත් එක TikTok එකකින් ඕගලන් දේවල් දෙක තුනක් ඉගෙනගෙන ඕගලන් ඉංග්‍රීසි ඔළුවට දාන්න ගියොත් ඕගලන් ෆේල් වෙනවා. හරිද? process එකකට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ටයිම්ලයින් එකක් දෙන්නේ process එකට. මම අවුරුද්දක් ඇතුළත ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන්න. ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලන්න. හරිද? ඉංග්‍රීසි සින්දු අහන්න. ඒ සින්දු කියන්න පටන් ගන්න ඒ ෆිල්ම්ස් වල. දැන් අපි මම පොඩි කාලේ ෆ්‍රෙන්ඩ්ස් කියලා ටීවී ෂෝ එකක් තිබුණා. මගේ භාගයක් ඉගෙන ගත්තේ මම ඉංග්‍රීසි එකෙන්. කියන්න කූල් දේවල් කියන්න ඒකෙන් ඉගෙන ගත්තේ. right? පොඩි ළමයි පෙපා පිග් කියලා එකක් බලනවා. ඒකෙන් ගොඩක් දැන් මම දන්නවා ළමෙක් ඒ ළමයාට ඉංග්‍රීසි කතා කරන්න බැරුවම තිබුණා. right? චූටි ළමෙක්. මං කිව්වා තාත්තට පෙපා පිග් දාන්න කියලා. තාත්තා පෙපා පිග් දැම්මා. ළමයා ඉංග්‍රීසි ඉගෙන ගත්තා ටක් ගාලා. ඒ වදිනවනේ දැන් කතා කරන්නේ ළමයා සුද්දෙක් වගේලු. හරිද? දැක්ක නේද? process එකක් තියෙනවා. right? so please be careful. මම මේ දෙවනි පාරට මේ TikTok ගැන කියන්නේ TikTok එකෙන් ප්‍රවේශම් ගන්න. right? ඒ TikTok එක ඔයාව කන්න දෙන්න එපා. right? ඔයා process එකකට ඉංග්‍රීසි ඉගෙනගෙන ලොක්ෙක් වෙන්න. Service Sensei out.